QRD කිව්වම මෙහෙම උලක් තමයි ඔයාලගේ ඔළුවට මැවෙන්නේ. මේ D වල ඉඳන් D රේඛාව දිගේ මදක් දුර අඟල් දෙකක් එකමාරක් පමණ දුර මෙහෙම ගෙනල්ලා තමයි මේක අපි වැඩ කර ගන්න. ඊට පස්සේ PQ අංශය හැඩ කරලා ඇඳලා තියෙනවා. ඊට පස්සේ උරපටියත් අඟලක් පළල අඟල් දෙකක් පළල අඟල් 14ක් උස අඟල් දෙකක් පළල අඟල් 14ක් උස සුජු කෝණාසයක් ඇඳලා ABCD නම් කරන්න කියලා තියෙනවා. මේකට මහොන් වාසි 8/3 බැගින් වටා තියන්න කියලා තියෙනවා. අපේ රිවි ඇඳුමෙත් මහොන් වාසි තියද්දි අපි ඉනට දාන්නේ පිටුපස ඉනට දාන්නේ අඟලක් මහත ඉලාස්ටියක්. එහෙමනම් අපි අඟලක් නමලා තමයි ඉලාස්ටිය ඇතුල් කරන්නේ. ඉලාස්ටික් ඇතුල් කිරීම පාඩම මතකෙට එන්න ඕනේ. එහෙමනම් ඉනට අඟල් 1.4කුත් අනිත් වටා 8/3කුත් බැගින් මේ විදිහට මහොන් වාසි තියෙනවා. A වල ඉඳන් D වලට මහොන් වාසියක් නැහැ. ඒ කියන්නේ අපි මෙතන කපන්නේ මැද නැම්මට තියලා. හරි. පතුර මේ වැඩ නිමා කරගන්න ඇඳුම කපලා මහන විදිහ මම නැවත වරක් කියලා දෙන්නම්.